හයි කට්ටිය ආයිත් පොඩි බ්ලොග් එකක් අරන් ආවා. ඔන්න ඔය පේන මෝල් එකට තමයි අද යන්නේ. මෝල් එකට ඇවිල්ලා ඉන්නේ. එන්ට්‍රන්ස් එක නම් තියෙන්නේ මෙහෙම. ලස්සනයි නේද? කියන්නම මගේ දා පළවෙනි වොයිස් ඕවර් බ්ලොග් එකට හිතුවට වඩා හොඳ කමෙන්ට් තිබුණා. මං හිතේ වැඩේ යල වෙයි කියලා. ඒකෙන් තාම තව එකක් දාන්න හිතුණා. කොහොම හරි ඔන්න ඔහොම තමයි ඇතුළේ තියෙන්නේ. මෙන්න මෙතනට ගියාම නම් එළියට එන්න හරි අමාරුයි. මරු සෙල්ලම් තමයි මෙතන තියෙන්නේ. ඒක ඇතුළත් ඇවිදලා අපි ඉතින් මීට දැන් පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගියාම ලුලු හයිපර් මාකට් එක තියෙනවා. ලුලු හයිපර් මාකට් වල ලොකුම අවුට්ලට් එක තමයි සිලිකන් මෝල් එකේ තියෙන්නේ. ඩුබායි ඇවිල්ලා ඩුබායි චොකලට් එකක් try කරලා බලුවා නැත්තම් වැඩක් නැහැ නේ. ඒකත් අරගෙන ආවා. අඳුම් වගේක් බලන්න. පට්ට shoes collection එක අඳුම් collection එකකුයි තියෙන්නේ මේකේ න ะ. ඒක කොහොම හරි බලලා try කරන්න ඕන try කරලා එද්දි මට හම්බුණා මාර perfume collection එක. perfume collection එක බලලා මට set උනේ මෙන්න මේක. මෙතන තියෙන හැම perfume එකක් ගැනම superior explain කරා මෙන්න මේ පේන්න ඉන්න අයියා. පොරේ customer service එක නම් මරු set වෙච්ච perfume එකක් අරගෙන ඉතින් ආපහු යන්න පිටත් වුණා. ඊටට වඩා ඩුබායි චොකලට් එකත් මාර රසයි. මම මේ vlog එක ඩබ් කරන්න ඒක කාලේ ඉවර වෙලා. කොහොම හරි shopping කරලා ආපහු ඉතින් යන්න පිටත් වුණා. ආයිතින් තව vlog එකකින් හම්බුමු. bye.